ආයුබෝවන් සුබ දවසක් ඔයාලා හැමෝටම. අද වෙසක් දවසට 5 වෙනිදා. අපේ ගෙදර 3 දෙනාටම නිවාඩු. ඉතින් අපි හිතුවා චුට්ටක් දුර ගමනක් යන්න. අපේ ෆැමිලි එකයි අපේ ළඟම නෑදෑ ෆැමිලි එකකුයි තමයි මේ ගමන යන්නේ. උදේම යන්න හිටියට එක වැඩ නිසා යනකොට උදේ 10 විතර වුණා. අපි ගියේ හයිවේ එකේ නිසා දන්සල් නම් අඳින්න ලැබුණේ නෑ. හැබැයි එක පොඩි කෑම ජාති කකා බෙබී කතා බහ කර හරිම සතුටින් තමයි අපි ගියේ. ඔන්න පැයක විතර ගමනකින් පස්සේ අපි ආවා අලුත්ගම කන්ද විහාරයට. සෙනග නම් පිරීලා හිටියා. මෙතන හරිම අනුහස් තියෙන තැනක්නේ. ගොඩක් අය එක බාරහාර වලට පූජා වලට ඇවිත් හිටියා. අපිත් ඉතින් බෝධීන් වහන්සේ වැඳලා බුදු පිළිම වහන්සේ වැඳලා පන්සලේ ටිකක් ඇවිද්දා. මේ විශාල බුද්ධ ප්‍රතිමා වහන්සේ නිසා තමයි මේ පන්සල ගොඩක් ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. එතන තියෙන්නේ හරිම ශාන්ත බවක්. හිතට හරිම සැනසීමක් ලැබෙනවා එතෙන්ට ගියාම. ඔයාලත් ගිහිල්ලා තියෙනවද? ඔන්න ඊට පස්සේ අපි ගියේ කළුතර බෝධීන් වහන්සේ වැඳ පුදා ගන්න. මේ වෙනකොට දවල් 2ත් පහ වෙලා. ඉතින් අපි දවල්ට කාලත් නැති නිසා ගොඩක් බඩගින්නේ හිටියේ. රස්නෙත් වැඩිනේ ඒකින්ද ටිකක් මහන්සි. ඉතින් අපි කළුතර බෝධීන් වහන්සේ වැඳ පුදාගෙන අපි කට්ටිය ඉක්මනටම ගියේ දවල්ට කෑම කන්න. හැබැයි මහන්සි වැඩි නිසා මට ඒ ටික වීඩියෝ කරගන්නත් බැරි වුණා. ඔන්න කෑම කාලා හැම අපි ගියේ තුඩුගල ඇල්ල බලන්න. කළුතර ප්‍රදේශයේ තුඩුගල කියන ගමේ තමයි මේ ඇල්ල තියෙන්නේ. පොඩි දුරක් පයින් ගියාම ඇල්ල ගාවට ඉක්මනින්ම යන්න පුළුවන්.
අපි යනකොටත් ගොඩක් අය එතන නානවා. අපි ඉතින් නාන ලේස්ති වෙලා ගියේ නෑනේ. මේ බලන්නකෝ අපේ අය මෙතන මේ ලස්සන පරිසරය විනාශ කරපු හැටි. අපිත් මේ ගල් තලාවක් උඩින් වාඩි වෙලා කකුල් දෙක වසීතල වතුරට දාගෙන ටිකක් වෙලා හිටියා. මේ බලන්න. ඉතින් මේ ලස්සන පරිසරය ඔයාලටත් පෙන්වන්න මම වීඩියෝ කරගෙන ආවා. බලන්නකෝ ඔයාලත්. ඉතින් දැන් රෑ වෙන්නත් ඇවිල්ලා. අපි ගොඩක් වෙලා මෙතන හිටියානේ. ආයෙත් දවසක මෙතෙන්ට එන බලාපොරොත්තුවෙන් අපි ගෙදර එන්න ආවා. ඉතින් ඔයාලා හැමෝටම සතුට පිරුණු ආදරණීය දවසක් මම ප්‍රාර්ථනා කරනවා. ගිහින් එන්නම්.